පින්වතුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දැවැන්තම විහාර කර්මාන්තය කරපු සිටුවරයා තමයි අනේපිඩි සිටුවරයා එහෙමත් නැත්නම් සුදත්ත සිටුවරයා කියලා කියන්නේ. 54 කෝටියක් වේදම් කළා ගෞතම බුදුහාමුදුරන්ගේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නයට වැඩ ඉන්න ජේතවනාරාමයේ පූජා කළා. බුදුහාමුදුරුව කොපමණ ධර්ම දේශනා කළාද, කොපමණ පිරිස් සූත්‍ර දේශනාවන් දේශනා කරාද, ඒ වැඩිමනක් පිරිස් සූත්‍ර දේශනාවල ධර්ම දේශනාවල වැඩිපුරම කියවෙන නමක් තමයි පින්තුනි අනේපිඩි සිටුතුමා කියලා කියන්නේ. ඒ කොහොමද? ගොඩාක් පිරිස් සූත්‍ර දේශනා පටන් ගන්නකොට ඒවම් මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථපිණ්ඩිකස්සාරා. අන්න බුදුහාමුදුරුව ඒ බණපදයේ දේශනා කළේ සවැත් නුවර අනේපිඩි සිටුතුමා විසින් කරවන ලදී 제තවනාරාමයේ වැඩ ඉඳගෙන කියලා තමයි ගොඩාක් දේශනා ආරම්භ. එතකොට මේ අනේපිඩි සිටුතුමා සෝවාන් ඵලයටපත් වෙලා හිටියේ. ඒ වගේම අනේපිඩි සිටුතුමා හැමදෑම හැන්දෑවට ඉඩහසර ලැබෙන හැම මොහොතකම බුදුහාමුදුරුව බැහැ දකින්න ගිහිල්ලා නිතර දෙවේලේ බුදුහාමුදුරුව සමග ධර්ම සාකච්ඡාවන් සිදු හැම දවසකම දහවල් 500ක් මහරහතන් වහන්සේලාට දාන පූජා කළා. මෙච්චර පින්කම් කරපු අනේපිඩි සිටුතුමා පින්තුනි මරණ මංචකේ පුදුම විදිහේ දුකක් වේදනාවක් විඳිනවා. අනේපිඩි සිටුතුමා මරණ මංචකේ එළවයි මෙලවයි දෝලණය වෙන වෙලාවේ සිටුතුමා පණ අදින වෙලාවේ රාජපුරුෂයාට කතා කරලා කියනවා මගේ පින්තුනි මොකද්ද රාජපුරුෂයාට කියන්නේ? බුදුහාමුදුරුවන්ට ගිහිල්ලා මතක් කරන්න අනේපිඩි සිටුතුමා මරණ මංචකේ පණ අදිනවා කියලා. සාරිපුත්ත හාමුදුරුවන්ට ගිහිල්ලා මතක් කරන්න අනේපිඩි සිටුතුමා මරණ මංචකේ පණ අදිනවා. පුළුවන් නම් සිටුතුමා බලලා යන්න ඉන්න කියලා. රාජපුරුෂයා මොකද කළේ? මේ පණිවිඩය අරගෙන බුදුහාමුදුරුව ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අනේපිඩි සිටුතුමා මරණ මංචකේ පණ අදිනවා. සාරිපුත්ත හාමුදුරුව ළඟට ගිහිල්ලා මතක් කරනවා සාරිපුත්ත හාමුදුරුවනේ අනේපිඩි සිටුතුමා මරණ මංචකේ පණ අදිනවා. පුළුවන් නම් බලලා යන්න ඉන්න කියලා. සාරිපුත්ත හාමුදුරුව මේ පණිවිඩය ලැබිච්ච සැනින් අර කල්යාණ මිත්‍ර ආනන්ද හාමුදුරුවත් කතා කරගෙන අනේපිඩි සිටුතුමාගේ සිටු මාලිගයට ගිහිල්ලා පුටු දෙකකුත් අරගෙන සිටුතුමාගේ ඇඳ ළඟින්ම වාඩි වෙලා සාරිපුත්ත හාමුදුරුව අහනවා ගෘහපතිය දැන් කොහොමද රෝගයෙන් එන්න සුවපත් වෙනවද? රෝගයෙන් එන්න උස්සන්න වෙනවද? සාරිපුත්ත හාමුදුරුව සිටුතුමනි කියලා කතා කරේ නැහැ. එහෙම කතා නොකරන්න හේතුව අනේපිඩි සිටුතුමා මරණ මංචකේ පණ අදින වෙලාවේ සිටුතුමා කියලා කතා කළොත් අනේපිඩි සිටුවරයා කල්පනා කරනවා මං සිටුවරයෙක්. සිටුතුමා කියන නිලතනතුර ගැන ආසාවක් ඇති වුණොත් සසර ගමනට බාධාවක්. ඒ නිසා සිටුතුමනි කියලා කතා කළේ නැහැ පින්වතුනි ගෘහපතිය කියලා කතා කළා. අර 54 කෝටියක් වියදම් කළ 제තවනාරාමයේ පූජා කරපු සෝවාන් ඵලයට පත් වෙලා හිටපු හැමදෑම හැන්දෑවට බුදුහාමුදුරුවන්ගෙන් බණ අහපු හැමදෑම දහවල් 500ක් මහරහතන් වහන්සේලාට දානි පූජා කරපු සිටුවරයා කියනවා මගේ හාමුදුරුවනේ මිනිස්සු දෙන්නෙක් මගේ හිස වටා කඹයක් වෙලලා ඒ කඹේ දෙන්න දෙපැත්තට අදිනකොට හිස පුපුරන්න වගේ කොච්චර වේදනාවක් එනවද? මගේ හිසට ඊට වඩා වේදනාවක් දැනෙනවා මගේ හාමුදුරුවනේ. හරක් මරණ මිනිස්සෙක් තීනු ආයුධයක් අරගෙන පණ පිටින් ඉන්න හරකගේ ශරීරයේ කීතු වලට කපනකොට
ශරීරයට කොච්චර වේදනාවක් දැනෙනවද? මගේ ශරීරයට හාමුදුරුවනේ ඊට වඩා වේදනාවක් දැනෙනවා. රතු පාට ගිනියම් වෙච්ච ගිනි කුපුර කොටක මිනිස්සෙක් ඇදගෙන යනකොට ශරීරයේ කොච්චර පිච්චෙනවද, කොච්චර දැවිල්ලයිද? මගේ හාමුදුරුවනේ මගේ ශරීරයේ ඊට වඩා පිච්චෙනවා, දැවෙනවා. අච්චර පිංකම් කරපු සෝවාන් ඵලයට පත්තුනි සිටුවරයා මරණ මංචකයේ විඳින වේදනාව අපි හිතාගෙන ඉන්නවනේ පින්තුනි, පින් කරන මිනිස්සු අවසාන මොහොතේ දුක් විඳින්න හොඳ නැහැ කියලා. අපි හිතාගෙන ඉන්නවා පින් කරන මිනිස්සු රැ නිින්දෙන් කාටවත් කරදරයක් හිංසාවක් නැතුව අවසන් හුස්ම හෙලන්න ඕනේ කියලා. අපි හිතන් ඉන්නවා පින් කරපු මිනිස්සු මරණින් මත්තේ දිව්‍ය ලෝකෙ උප්පත්තිය ලබයි කියලා. තව සමහර පිරිසක් හිතාගෙන ඉන්නවා අසුචි මල මුත්‍රා ගොඩේ වැටිලා අවසාන කාලේ එක්තැන් වෙලා ලෙඩ ඇඳේ මරණයටපත් වුණොත් අනිවාර්යෙන් මේක නා යන්නේ නැති සතර අපායට කියලා. මේ දෙක එකට එකක් පරස්පරයි. එකට හොඳම උදාහරණය අනේ පිළිසුතුමා. මේ සාරිපුත්ත හාමුදුරුවෝ පුංචි බණ පදයක් මතක් කළා. මොකද්ද? සිටුතුමනි, මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන 6 සලායතන අරමුණු කරගෙන හටගන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු මේ කිසි දෙයක් සිටුතුමනි නිට්ටය නෑ, අනිත්‍යයි. ඇස් දෙක මමත් නෙවෙයි, මගේත් නෙවෙයි, මගේ ආත්මයත් නෙවෙයි. මේ කන් දෙක මමත් නෙවෙයි, මගේත් නෙවෙයි, මගේ ආත්මයත් නෙවෙයි. මේ නාසය මමත් නෙවෙයි, මගේත් නෙවෙයි, මගේ ආත්මයත් නෙවෙයි. මේ දිව මමත් නෙවෙයි, මගේත් නෙවෙයි, මගේ ආත්මයත් නෙවෙයි. මේ ශරීරය මමත් නෙවෙයි, මගේත් නෙවෙයි, මගේ ආත්මයත් නෙවෙයි. මේ මනස මමත් නෙවෙයි, මගේත් නෙවෙයි, මගේ ආත්මයත් නෙවෙයි. සිටුතුමනි, මේ කිසිම දෙයක් අපිට අයිති නෑ. අන සාරිපුත්ත හාමුදුරුවෝ ආයේ දේශනා කරනවා මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ සලායතන ධර්මය. එහෙම නැත්නම් මේ ආයතන 6 තුලින් හටගන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු මේ කිසි දෙයක් නිට්ටය නෑ, අනිත්‍යයි. ඇස් දෙකෙන් දකින රූපය නිට්ටය නෑ පිංගුතුනි, අනිත්‍යයි. කන් දෙකට ඇහෙන ශබ්දය නිට්ටය නෑ, අනිත්‍යයි. නාසයට දැනෙන ගඳ සුවඳ නිට්ටය නෑ, අනිත්‍යයි. මේ දිවට දැනෙන රස නිට්ටය නෑ, අනිත්‍යයි. මේ ශරීරයට දැනෙන ස්පර්ශය වේදනාව පහස නිට්ටය නෑ, අනිත්‍යයි. මේ මනසට එන අරමුණු නිට්ටය නෑ, අනිත්‍යයි. එහෙනම් සිටුතුමනි, මේ කිසිම දෙයක් අපිට අයිති නෑ. අපට ඕන විදිහකට පවත්වාගෙන යන්න අවස්ථාව ලැබෙන්නේ. මේ ටික කියලා ඉවල වෙලා සාරිපුත්ත හාමුදුරුවෝ නැගිටිනකොට අනේ පිළිසුතුමා හැයියෙන් නඩන්න පටන් ගත්තා. සාරිපුත්ත හාමුදුරුවෝ කියනවා, ගෘහපතිතුමනි, ඔබතුමාට අඬන්න නෙවෙයි මේ බණ ටික කිව්වේ, ඔබතුමාගේ හිත හදන්න. අනේ පිළිසුතුමා කියනවා, මගේ හාමුදුරුවනේ මෙච්චර කාලයකට පින්කම් කරපු මම අද තමයි හරියට බණ ටිකක් කියන්නේ. දැන් වර්තමාන සමාජය ගත්තයින් පස්සේ අපේ ගොඩාක් මිනිස්සු ඉන්නවා, ගොඩාක් දායක කාරකාදීන් ඉන්නවා. ජීවිතේ නොයෙකුත් විදිහට පින්කම් සංවිධානය කරනවා. හැබැයි කවදාවත් හරියට බණ ටිකක් අහන්නේ. ඒ නිසා පින්තුනි, අච්චර පින්කම් කරපු 54 කෝටියක් වේදම් කරලා ජේතවනයේ පූජා කරපු, හැමදාම හැන්දෑවට බුදුහාමුදුරුවන්ගෙන් බණ අහපු, හැම දවසකම 500ක් මහරහතන් වහන්සේලාට දාන පූජා කරපු අනේ පිළිසිටුතුමා මරණ මංචකේ අච්චර වේදනාවක් වින්දනා. ප්‍රජාජන මිනිස්සු විදිහට අපි මරණ මංචකේ කොච්චර දුකක් විඳිද? එනිසා මේ ජීවිතය කියන්නේ මොකක්ද කියන එක තේරුම් අරගෙන, මේ ජීවිතයේ ධර්මතාවය මොකක්ද කියන එක තේරුම් අරගෙන, පුළුවන් තරම් ජීවිතේ ඉඳ ලැබෙන හැම වෙලාවකම නිරන්තරයෙන් පින්දහම් සිද්ධ කරගෙන මේ ගෝරතර භයානක සසරින් ඈතර වෙන මාර්ගය විවර කරගන්න හැමදෙනාම ජීවිතේ උත්සාහවන්ත වෙන්න.